හායි ඉතින් අද යන්නේ හන්තානේ නුවර හන්තානේ පිට ලස්සන තැනකට ගොඩ දෙනෙක් මේක දන්නේ නැහැ පිටපළාත්වල ඉතින් නුවර ආට්ටිය නම් දන්නවා මේක තියෙන හන්තාන අපි සඳගිරි සෑයට යන පාරේ ටී ෆැක්ටරි මියුසියම් එකට හැරෙනකොට ඒ හැරිච්ච පාර ටිකක් දුර ආපුවාම එන්න තියෙන ලස්සන ප්ලේස් එකක් මේ බර්ඩ් පාක් එක. ඉතින් ලෝකේ ඉන්න ලස්සන කුරුල්ලෝ මෙතන ඉන්නවා ගොඩක්. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ පාක් එකේ ඉන්න කුරුල්ලෝ මොන වගේද කියලා. ඉතින් මේ සංචාරයට ඔයාලට එන්න පුළුවන් per heads cost එක වෙන්නේ රුපියල් 800ක් විතර. ඉතින් දවසම විඳලා යන්න පුළුවන් තැනක්. මේ ඉස්සරහා පේන තැනින් තමයි ඔයාලට ටිකට් එකක් ගන්න පුළුවන්. මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනින් ටිකට් එකක් අරගෙන ඇතුළට යන්න පුළුවන්. බර්ඩ් පාක් එකේ ලොකේෂන් එකට. මෙතන මේගොල්ලෝ පාක් එකක් දීලා තියෙනවා චිල්ඩ්‍රන් පාක් එකක්. ඉතින් ඒගොල්ලන්ට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් පහසුකම දීලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි අපේ ඉන්ට්‍රස් එක තියෙන්නේ බර්ඩ් පාක් එකට. මේක දිගේ ගිහිල්ලා තමයි අපේ ඉස්සෙල්ලාම ස්ටාර්ට් එක ගන්න පුළුවන් බර්ඩ්ස්ලා නරඹන්න පුළුවන් විදියට. Restroom, Sigiri, bed, feeding area, park exit. Little Corolla, Kuda Corolla, Ketihota Corolla, Hissasati, Kokatu, Leetavurunu Kokatu, සහ කුඩා කොකාටු ලෙසද හඳුන්වනු ලැබේ. ඕස්ට්‍රේලියාව සහ දකුණු නිව් ගිනියාවට ආවෙනික සුදු කොකාටුවා වෙකි. ඔවුන් මධ්‍යම හා
බටහිර පිල්වරාහි කද්දුවන්තයි හොයාගන්න බෑ. අර අපි ඉස්සෙල්ලා බැලි ගන්න කිරව් වගේ ලොකුයි. එන ලොකුයි. මේ ඉන්නේ yellow ring knock කිරවා. කහ පාටයි කිරව වගේ තමයි කහ පාටයි. මෙතන ඉන්න පාට කීපයක් ඒ මට්ටියගේ පාට කීපයක් විතරයි ඉන්නේ. අලු පාට, සුදු පාට, කහ පාට මික්ස් අප් එකක් තියෙනවා. මෙතනත් ඒ වගේම පාට මික්ස් එකක් තියෙනවා. මෙයාගේ නම මොකද්ද? මෙයාගේ නම දීලා නැහැ. රෙස්ටුරන්ට්. තව ලස්සන එකක් ඉන්නවා. රතු ලෝරි. රතු ලෝරි කියන්නේ ඌ රතු පාටයි. අර ඉන්නේ. තුලේ. තියාබන්නේ. හලෝ. ඔයින්. බලාගන්න. ගිරාවුම තමයි. ගිරවට වඩා ටිකක් ලොකුයි. රතු පාටයි. ගේ නම තමයි රතු ලෝරි. මාන්න ගෑගි ලස්සන. බාණ්ඩෝ මේ බර්ඩ් පාක් එකට පේන view එක. අර ඈත පේන්නේ නුවර ටවුන් එක. බොහොම බලාගෙන සුදු මොනවාද? මේක සෙපඩා. හලෝ white peacock.
අඩුවක් නැතුව කණ්ඩ බොණ්ඩ නම් තියෙනවා රෙස්ටුරන්ට් එකක් අඩුවක් නැතුව තියෙනවා. හැමතැනම තියෙනවා රෙස්ටුරන්ට්. මෙයා ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. ගිරා ටයිප් එක තමයි වින්ඩ් මැකෝ. මෙයා ගොඩක් විශාලයි නේ. ඕ ඉන්නරයා කෙරෝලින්. හලෝ. හලෝ. අරගෙක් ඉන්නවා. ඔය ඉන්නේ හැබැයි. සුදු මොනර බලාගන්න කට්ටිය සුදු මොනර ඔය ඉන්නේ. හලෝ ඔය ඉන්නේ සුදු මොනර. හිටුවනේ මගේ කැමරාවට. එහෙනම් නැවතත් ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. මං සමුගන්නේ හන්තානේ කුරුළු උද්‍යානය. බර්ඩ්ස් පාක් වලින් අද සමුගන්නවා. අපි නැවතත් අලුත් දෙයකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.